සිංහල සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍යයේ සහ ජාතික චින්තනයේ සදාතනික නාමය ආචාර්ය ගුණදාස අමරසේකර. වසර 70කට අධික කාලයක් පුරා මෙරට සාහිත්‍ය කලාව පෝෂණය කළ එතුමන් සිංහල පාඨකයාගේ සිතුම් පැතුම් නව මාවත් ඔස්සේ මෙහෙය වූ අදීන යුග පුරුෂයෙකි. තමා උපන් බිම වූ යටලමත්තෙන් සමස්ත ජාතියටම දාර්ශනික සහ සාහිත්‍යමය ආලෝකයක් ගෙන ආ එතුමන් යටලමත්තේ ප්‍රඥා ලෙසින්ද අප හදවත් තුළ සදා රැඳේ. එතුමාගේ සාහිත්‍යමය ගමන් මඟ ආරම්භයේදී සෝමා කෙටි කතාව 1952 වසරේ නිව්යෝර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් පුවත්පත සංවිධානය කළ ජගත් කෙටි කතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ත්‍යාග කතා හෙවත් වර්ල්ඩ් ප්‍රයිස් ස්ටෝරීස් එකතුවේ පළවීම ජාත්‍යන්තර අවධානය දිනාගනු ලැබිය. කරුමක්කාරයෝ නවකතාව වෙනුවෙන් දුන් පේත්‍රිස් සම්මානයත් කුරුළුවත එක්තැමින් පොළොවට ආවර්ජනාවැනි කෘති වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රසක්ද එතුමන්ට හිමිවිය. Out of the Darkness නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ අසත්‍ය කතාවක් කෘතිය වෙනුවෙන් 2002 වසරේදී කීර්තිමත් ග්‍රේටියන් සම්මානය දිනා ගැනීම සිංහල සාහිත්‍යයට ලැබුණු තවත් ගෞරවයකි. 2021 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් හිමි කර ගැනීමට ආචාර්ය ගුණදාස අමරසේකරයන් සමත් විය. එතුමන් සිංහල නවකතාව, කෙටි කතාව සහ කාව්‍ය ක්ෂේත්‍රයන්හි පෙරලිකාර නිර්මාණ රසක් බිහි කළ අතර ඒ අතරින් යලි උපන්නෙමි දෙපා නොලද්දෝ සහ ගන්ධබ්බ අපදානයද ජාතික චින්තනය මුල් කරගත් ගමනක මුල ගම්දොරින් එළියට වංක ගිරියක ඉනිමග ඉහළට වැනි නවකතාද සුවිශේෂී වේ. එතුමන්ගේ කෙටි කතා අතර රතුරෝස මල, ජීවන සුවඳ, ගල් පිළිමය සහ බොල් පිළිමයද, කාව්‍ය ක්ෂේත්‍රයේදී භාවගීත, උයනක හිඳ ලියූ කවි, අමල් බිසෝ සහ අසක්දා කව වැනි කාව්‍ය සංග්‍රහයන්ද පරම්පරා ගණනාවක රසාස්වාදයට ලක්ව තිබේ. සාහිත්‍ය විචාරයෙන් ඔබ්බට ගිය ගුණදාස අමරසේකරයන් ජාතික චින්තන ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වූ අතර අබුද්දස්ස යුගයක් වැනි විචාරාත්මක සහ දේශපාලන කෘති රසක්ද පළ කරනු ලැබිය. එතුමන්ගේ දාර්ශනික දැක්ම මෙරට බුද්ධිමතුන් අතර පුළුල් සංවාදයක් පසුගිය අඩසියවස පුරාම ඇති කර තිබේ. එතුමන්ගේ විශිෂ්ට ගමන් මගට එක් වූ තවත් රන් සලකුණක් සනටුවාන් කරමින් 2021 ඔක්තෝබර් 21 වනදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බෞද්ධාලෝක සාහිත්‍ය උත්සවයේදී සිංහල සාහිත්‍යයට සහ බෞද්ධ සාහිත්‍ය වෙනුවෙන් ඉටු කළ අනුපමේය සේවාව අගය කරමින් ආචාර්ය මිලිනා සුමතිපාල අනුස්මරණ සම්මානය එතුමන්ට පිරිනමන ලදී. ගුණදාස අමරසේකර විද්වතානෝ සාහිත්‍යවේදියෙකු, කවියෙකු, දන්ත වෛද්‍යවරයෙකු මෙන්ම දාර්ශනිකයෙකු ලෙසින්ද ජීවිතය ඔප්නැන් වූ ආචාර්ය ගුණදාස අමරසේකර සූරින්ගේ විශිෂ්ට මෙහෙවර අපේ සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් සනටුවාන් කරයි. යටලමත්තේ ප්‍රඥා වූ එතුමාට අපගේ උත්තමාචාර්ය සහ සුබ පැතුම් මෙලෙස පිරිනමමු.